මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ ෆ්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය ගැන. මොකද්ද ෆ්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය කියන්නේ? දැන් ෆ්ලෝයම පරිසංක්‍රමණය කියලා දෙයක් ඔයාලා දන්නවා. ඒ කියන්නේ දැන් සීනි නිෂ්පාදනය කරන අවයවය ගොඩක් කලාවට ශකපත්‍ර සීනි නිෂ්පාදනය කරන ස්ථානයේ ඉඳන් එයාව භාවිතයට ගන්න හරි නැත්නම් සංචිත කරන ස්ථානය දක්වා ෆ්ලෝයම යුෂය ඔස්සේ ඒ සුක්‍රෝස් ටික පරිවහනය කරන ක්‍රියාවලියනේ මේ පරිසංක්‍රමණය කියන්නේ. එතකොට ඒකට අදාළව අර දැන් පොටෑසියම් අයන සංධකල්පිතය වගේ යාන්ත්‍රණයක් තියෙනවා. අර කල්පිතයක් මේක ඇත්තටම තියෙන යාන්ත්‍රණයක්. කොහොමද මේක වෙන්නේ? මේක ඇතුලේ තියෙන මූලධර්මය වගේ එකක් තමයි මෙතෙන්දී ඉගෙන ගන්න. දැන් අපි ඉගෙනගෙන තියෙනවා පරිවහණය කියන කොටසේදී මේ ශෛලම ෆ්ලෝයම ඔස්සේ ගොඩක් දුර ද්‍රව්‍ය පරිවහණය කරනවා. එතකොට දිගදුර පරිවහණයට වැදගත් වෙන්නේ තොග ප්‍රවාහය. ඉතින් මේ තොග ප්‍රවාහයෙන් තමයි මේ විදියට ෆ්ලෝයම් පරිසංක්‍රමණයත් සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් මම මෙතෙන්දී තියෙන කතන්දරය මුලින්ම කියන්නම්. මේකට අදාළව තියෙන. ඊට පස්සේ පොතේ තියෙන විස්තර ටික බලමු. මුලින් මේකේ වෙන දේ සිද්ධිය තේරුම් ගන්න ඕනේ. දැන් මම මෙතන ඇඳලා තියෙන ප්‍රභවය. ශෝෂක ප්‍රභවයක් ඇඳලා තියෙනවා. මේ ප්‍රභවයේ සීනි නිෂ්පාදනය කරනවා. ග්ලූකෝස් හදනවනේ. ඊට පස්සේ ඒක සුක්‍රෝස් වලට පරිවර්තනය කරලා ඊට පස්සේ තමයි මේ කියන පෙනෙර නල ඒකක ඔස්සේ මේ විදියට අපායනයට ගලාගෙන යන්නේ ෆ්ලෝයම යුෂය. ෆ්ලෝයම යුෂය ගත්තාම මේකේ සංයුතිය කතා කරා වැඩිපුරම තියෙන වතුර. ඊට පස්සේ බරින් 30% තියෙනවා සුක්‍රෝස්. ඒකේත් කිව්වර අකාබනික දේ ජලය, කාබනික දේවල් ගත්තාම සුක්‍රෝස්, ඇමයිනෝ අම්ල, හෝමෝන, khනිජ කියනවා ඉති වෙනවා. ඊළඟට පෙනෙර නල ඒකක ගැන කිව්වොත් පෙනෙර නල ඒකක වලට ගොඩක් වෙලාවට එයාගේ කෘත්‍ය පාලනය කරන්නේ එයාගේ යාළුවා. සහචර සෛල කියන්නේ සහචරය කියන්නේ නිකන් යාළුවා කියන අදහසින් වගේ එයාගේ යාළු සෛලය වෙන සහචර සෛල වලින් පෙනෙර නල ඒකක වලට න්‍යෂ්ටියක් නැහැ, රයිබෝසෝම නැහැ. එයාලා පාලනය වෙන්නේ යාබදව තියෙන සහචර සෛල වලින්. ඒවා අමතර කරුණු හරි අපි බලමු යාන්ත්‍රණය. දැන් ප්‍රභවයෙන් මේ විදියට සීනි නිෂ්පාදනය කරා. ඒක සුක්‍රෝස් බවට කන්වර්ට් කරලා දැන් මේ පෙනෙර නල ඒකක ඔස්සේ මේක පරිවහනය කරන්න තමයි හදන්නේ. දැන් මෙතන සීනි නිෂ්පාදනය කරා. සීනි ටික මා දින නිල් පාටි. ඔන්න සීනි නිෂ්පාදනය කරා. ඊට පස්සේ ඔන්න සීනි පෙනෙර නල ඒකකයට මෙයා අතුල් කරනවා. දැන් අපි මුලින් මේක ගැන කතා කරමු. ඔන්න පළවෙනි සිද්ධිය. මේක ගැන තමයි මම කතා කරන්නේ. දැන් ප්‍රභවයේ විසින් සීනි නිෂ්පාදනය කරා. එයාව දැන් මේ පෙනෙර නල ඒකකවලට නැත්තම් සහචර සෛලයට ඇතුල් කරන්න ඕනේ. සහචර සෛලයට ඇතුල් කරොත් එයා ඊට පස්සේ පෙනෙර නල ඒකකයට මේව දානවා. දැන් ප්‍රභවයේ සීනි තියෙනවා. පෙනෙර නල ඒකකෙත් සීනි තියෙනවා. මොකද ෆ්ලෝයම යුෂයේ බරින් 30%ක් සුක්‍රෝස් තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මෙතෙන්දී ප්‍රභවය සීනි හදනවා. ඒක ඇත්ත. පෙනෙර නල ඒකකෙත් සීනි තියෙනවා. එයා හැම වෙලේම සීනි හාට මෙහාට ගෙනියනෝනේ. ඒ අනුව වැඩිපුරම සීනි තියෙන්නේ පෙනෙර නල ඒකකේ. එතකොට
දැන් ප්‍රභවයේ සීනි සාන්ද්‍රණය අඩුයි, පෙනුනල ඒකකයේ සීනි සාන්ද්‍රණය වැඩි. සාන්ද්‍රණය අඩු තැනක ඉඳන් වැඩි තැනකට තමයි සීනි ගමන් කරන්නේ. එතකොට මෙතෙන්දි වෙන්නේ සක්‍රීය පරිවහනයක්. ඒ හින්දා දැන් මෙතෙන්දි වෙන්නේ ප්‍රභවය පෙනුනල ඒකකයට සීනි බැර කරනවා, ලෝඩ් කරනවා. ඉංග්‍රීසි වචනෙන් කිව්වොත් ගොඩක් ඔයාලට තේරෙනවා. ලෝඩ් කරනවා. ඒකට කියන්නේ සිංහලෙන් බැර කරනවා. ඒක මෙහෙම මතක තියාගන්නකෝ. දැන් සීනි ලෝඩ් කරපුවම සීනි ඇතුල් කරාම මේකේ බර වැඩි වෙනවනේ. ඒ හින්දා තමයි බැර කරනවා කියන්නේ. එහෙම මතක තියාගන්න එක කෙටි ක්‍රමයක්. එතකොට දැන් මේක වෙන්නේ ගොඩක් වෙලාවට සක්‍රීයව. මොකද සාන්ද්‍රණය අඩු තැනක ඉඳන් වැඩි තැනකට තමයි සීනි ගමන් කරන්නේ. හැබැයි සමහර වෙලාවට සමහර ශාකවල පත්‍ර මාධ්‍ය සෛලවල ඉඳන් මේ පෙනුනල ඒකක තුලට ප්ලාස්ම බන්ධ හරහා, ප්ලාස්ම බන්ධ ගැන ඉගෙනගෙන තියෙනවනේ. මේ ප්ලාස්ම බන්ධ හරහා සීනි ගමන් කරනවා. එතකොට මේක සක්‍රීය පරිවහනයක් නෙමෙයි. මොකද එතකොට දැන් විසරණයෙන් ප්ලාස්ම පටලය හරහා මේ පෙනුනල ඒක සෛලවල තියෙන ප්ලාස්ම පටල හරහා ගමන් කරන්නේ නෑනේ විසරණේ. ප්ලාස්ම බන්ධය ඔස්සේ නිකන් බටයක් වගේ ඔස්සේ මෙතනින් මෙහා පැත්තට කෙලින්ම ගමන් කරනවා. ඒ හින්දා එතකොට අක්‍රීය පරිවහනය. ගොඩක් වෙලාවට මේ විදියට සීනි බැර කරන එක සක්‍රීයයි. සමහර වෙලාවට ප්ලාස්ම බන්ධ හරහා සිම්ප්ලාස්ට් ඔස්සේ ඇතුල් වෙනවා. එතකොට සක්‍රීය නෑ. ඔන්න පළවෙනි ක්‍රියාවලිය. දැන් මෙතන සීනි සාන්ද්‍රණය වැඩි වුණා. මෙතන සීනි සාන්ද්‍රණය වැඩි වුණා. දැන් මොකද වෙන්නේ? මෙතන තියෙන ෆ්ලෝර් මුෂයේ ද්‍රාව විභව වැඩි. එක එක ද්‍රව්‍ය දිය වෙලා තියෙන ප්‍රමාණය වැඩි. ඇයි සීනිනේ තියෙන වැඩි? වතුර ගතිය අඩුයි. ජල විභවය අඩුයි. සයි අඩු වෙනවා. සයිස් වැඩි වෙනවා. මේ මොකද? මේ තියෙන්නේ ශෛලම වාහිනී ඒකක. දැන් මෙයාට යාබදව තියෙන ශෛලම් වාහිනී ඒකකයේ හැම වෙලේම තියෙන වතුර හොඳට තියෙනවා. එතකොට ඒකේ සයි අගය වැඩි. මේකේ සයි වැඩි. මේකේ සයි අඩුයි. එහෙනම් ජල විභව වැඩි තැන සිට අඩු තැනට ජලය එනවා. එතකොට දැන් මේ ජලය එන්නේ කොහොමද? ආශ්‍රිතය. ප්ලාස්ම පටලයක් හරහා වෙන නැත්නම් වර්ණීය පාරගම පටලයක් හරහා වෙන විසරණයට කියනවා අපි ආශ්‍රිතය කියලා. එතකොට දැන් මෙන්න වතුර එනවා. මම මෙහෙම නෙන්නම්කෝ. මෙන්න වතුර එනවා. යාවද ශෛලම් වාහිනී ඒකකේ ඉඳන් පෙනේර නල ඒකකයට වතුර එනවා. දැන් මෙතන වතුර ආවහම මෙතන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ හින්දා ප්‍රභවය අස්සල තියෙන පෙනේර නල ඒකකේ ධන පීඩනයක් ගොඩ නැගෙනවා. අපි මෙහෙම මතක තියාගන්න සාමාන්‍යයෙන් ධන පීඩනයෙන් කරන්නේ තල්ලු කරනවා. ඍණ පීඩනයෙන් කරන්නේ ඇදීමක්. ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අර උත්සේදන චූෂණයේදී ඍණ පීඩනයක් යටතේ වෙන්නේ ශෛලම් වාහිනී ඒකක වල. එතකොට එතන ඍණ පීඩනයක් යටතේ ඇදීමක්. ඊළඟට දැන් පෙනුනල ඒකකයේ ධන පීඩනයක් යටතේ තල්ලු කිරීමක්. ඒකත් අර ශෛලම යුෂ පරිවහනය වෙන විදියයි ෆ්ලෝර් යුෂ පරිවහනය වෙන විදියයි අතර වෙනස්කම්. මෙතන ඍණ පීඩනයක් යටතේ, මෙතන ධන පීඩනයක් යටතේ. ආයෙ කියන්න පුළුවන් ශෛලම යුෂය
ගමන් කරන්නේ හැම වෙලේම මුලින් වතුර අරගෙන ඉහළ කොටස් වලට තමයි ශාකය යන්නේ. එතකොට ඒක දිශාත්මකව වෙන්නේ. මේක ද්විදිශාත්මකව වෙන්නේ. ප්‍රභවය මෙතන, අපායනය මෙහෙනම්. පහළට තමයි ෆ්ලර්මිෂය ගමන් කරන්නේ. ප්‍රභවය මෙතන නම් අපායනය මෙහෙනම්. ෆ්ලර්මිෂය උඩහට ගමන් කරන්නේ. දැන් මෙතන ධන පීඩනයක් ගොඩනැගෙන තැනට වෙනකන් කතන්දරේ තේරුණා කියලා මම හිතනවා. මගේ වොයිස් එක නම් ටිකක් අවුල් වෙලා තියෙන්නේ. හොඳටම හෙම්බෙස්සා හැදෙලා. ඊළඟට දැන් මෙතන ධන පීඩනයක් තියෙනවා. පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි හැම වෙලේම තොග ප්‍රවාහය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන තියෙන්න ඕනේ ඍණ පීඩනයක්. මෙතන ධන පීඩනයක්. මෙතන ඍණ පීඩනයක්. අපි බලමු කොහොමද ඍණ පීඩනය ගොඩනැගෙන්නේ කියලා. දැන් මේන ෆ්ලර්මිෂයේ සීනිසානනය වැඩි. අපායනය කියන්නේ සීනි පාවිච්චි කරන හරි නැත්නම් සංචිත කරන හරි ස්ථානයක්. ඉතින් අපායනයේ සීනිසානනය අඩුයි. මෙයාගේ සීනිසානනය වැඩි. ඒ හින්දා සානනය වැඩි තැන සිට අඩු තැනට සීනි අක්‍රියව විසරණයෙන් ගමන් කරනවා මේ පෙරණ ලේඛක වල ඉඳන් අපායනයට. මේකට කියනවා අන්ලෝඩ් කරනවා. ලෝඩ් එක අයින් කරනවා. අන්ලෝඩ් කරනවා නැත්නම් හර කරනවා. ඔය හර කිරීමයි බැර කිරීමයි පැටලෙනවල මම දැන් ක්‍රමයක් කිව්වා. මේකට සීනි ඇතුළට පුරවනවා. එතකොට මේ යුෂයේ බර වැඩි වෙනවා. ඉන්න බැර කිරීම කියලා ලියන්න. මෙතන හර කිරීම. එතකොට හර කරනවා. මෙතෙන්දී සීනි හර කිරීමක් වෙන්නේ. දැන් මෙතන සීනි වැඩි, මෙතන සීනි අඩුයි. ඒ හින්දා සීනි ටික අපායනයට හර කරනවා. එතකොට දැන් සීනි මෙතෙන්ට හර කරා. දැන් මෙතන සීනි වැඩි. දැන් මෙතන තිබ්බ සීනි ටික මෙයාට දුන්නා. මෙයා නිදහස්. දැන් මෙයාගේ ද්‍රාව්‍ය විභවය අඩුයි. ජල විභවය වැඩි. සයි වැඩි. ශෛලම වාහිනී එකකේ සයි අඩුයි. එතකොට වෙන්නේ ආශ්‍රිතයෙන් මේ තියෙන පෙරණ ලේඛකේ ඉඳන් ජලය යාබද ශෛලම් වාහිනී එකකට ගලාගෙන යනවා. ඒ හින්දා තමයි මෙතන ඍණ පීඩනය ගොඩ නැගෙන්නේ. දෙවෙනි කතාව. මෙතන ධන පීඩනය හැදෙන හැටි කතා කරනවා. මෙතන ඍණ පීඩනය හැදෙන හැටි කතා කරනවා. ඒ අනුව ධන පීඩනයේ ඉඳන් පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට තොග ප්‍රවාහය ඔස්සේ මේ විදිහට ෆ්ලර්මිෂය ගලාගෙන යනවා ප්‍රභවයේ සිට අපායනයට. සාමාන්‍යයෙන් මේන ෆ්ලර්මිෂය ප්‍රභවයේ සිට අපායනයට පැයට කිලෝමීටරයක් නෙමෙයි එච්චර වේගෙන් එන්න බෑ. වාහනයක් නෙමෙයි. පැයට මීටරයක වේගයෙන් තමයි ගමන් කරන්නේ. මේකට කියනවා පීඩන ප්‍රවාහ කල්පිතය. මොකද පීඩන වෙනසක් යටතේ තමයි මේක වෙන්නේ. හින්දා පීඩන ප්‍රවාහ කල්පිතය. මෙතෙන්දී යාන්ත්‍රණයට අදාළව කරුණු ඔක්කොම පොතේ තියෙන කරුණු ඔක්කොම කතා කරා. පොතේ 139 වෙනි පිටුවේ මේකට අදාළ විස්තරය තියෙනවා. ඔන්නම් කියව ගන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක හොඳ නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් දාන්න. Science for Life channel එක subscribe කරන්න.